නිදහස් වෙලා අපි ඊට පස්සේ අපේ කඳ සයිඩ් එකට නමන්න හදන්නේ. හරි. මෙතෙන්දී අපේ සමහර වෙලාවට අපේ එකිනෙකාගේ ස්ට්‍රෙචින් මට්ටම් අනුව යන්න පුළුවන් ප්‍රමාණවල් වෙනස් වෙයි. එතෙන්දී තමන්ට පුළුවන් කොතනද එතෙන් යන්න පුළුවන් අය හෙමින් පහළට ගියා ඇන්කල් එක හරි මැට් එක හරි ටච් කරලා ආපස්සට ඇවිල්ලා ඔය අභ්‍යාසයෙම හෙමින් අනිත් පැත්තට බර කරලා කරමු. අපි යමු 10 count 1 up side up 2 up side up 3 up side up 4 up side up 5 up side up 6 up side up 7 up side up 8 up side up 9 up side up 10 up side up අපි ඊට පස්සේ මෙතනින් නිදහස් වෙලා තව ටිකක් මේ කකුල් දෙක දෙපැත්තට සමාන්තරව නිදහස් කරලා ගමු. ඊට පස්සේ අපි හොඳට මේ අත් දෙක දෙපැත්තට නිදහස් කරලා පහළට හිටින්න තියලා බට් එක හොඳට පිටිපස්සට ටිකක් තල්ලු කරලා දනිස් නමන්නේ නැතුව ක්‍රොස් එකට යමු. මෙතෙන්දිත් අපිට යන්න පුළුවන් මේ ප්‍රමාණය නම් ඒ ප්‍රමාණය නැමෙන්න. යන්න හොඳටම උඩරිම පුළුවන් නම් මැට් එක ටච් කරලා හරි ටෝස් ටච් කරලා හරි එන්න ආපස්සට. හරි. අපි මේකත් යමු වට 10ක්. 1 up side up 2 up side up 3 up side up 4 up side up 5 up side up 6 up side up 7 up side up 8 up side up 9 up side up 10 up side up